අපේ අප්‍රේල් මාසේ රෝඩ් ට්‍රිප් එක. මේ බලන්නකෝ ඒ ගමන් මාර්ගයේ ඇස් පිනවනවා නේද? මේ තමයි අපේ පළවෙනි නැවතුම. පහන්තොඩාව දියැල. එදා නම් ලොකු කාර්යබහුල දවසක් උනේ නෑ. මේකට එක් අයෙකුට වැඩිහිටි රුපියල් 30ක මුදලක් අය කරනවා. පොඩි වැහි බිඳු ටිකක් දවස පුරාම වැටුණත් වර්ෂාබර කාලගුණයක්වත් ලොකු වතුර පාරක්වත් මේ දවස්වල පැවතුනේ නෑ. පුතුම වාසනාවක් කරලා තියෙන්නේ මේ ලංකාවේ ඉපදිලා. මේ මිච්චි කොළ කියලා මාව රවට්ටලා. විඩාබර ඇස් දෙකට විරාමයක් දෙන්න. මේ ගස් කොළන් දිහා බලන්න. පුංචි දියැලි පාර පුරාටම තිබ්බා. මේ බලන්නකෝ. ඇත්තටම සතියේ දිනවල ට්‍රිප් දාගන්න එකේ වාසිය තමයි ලොකු කාර්යබහුලත්වයක් නැතිකම. යන්න නම් පොඩ්ඩක් දුෂ්කරයි. මොකද ගල් සහිත පාරවලුත් තියෙනවා. මොකද අපි ගමන් මලුත් ගොඩක් අරගෙන ආපු නිසා සමහර තැන්වලදී මට බෑ යන්න සිද්ධ වුණා. බැහැලා යන්න සිදුවුණු ශෝකජනක අවස්ථාවක්. ගන්න ස්ථානයට යන්නේ. මේ බම්බර කන්ද දියැල ළඟ. Eco Wild Glamping බම්බර කන්ද. රැට ලාම්පු බලතු කරලා හරි
හරිම ලස්සනයි මේ ප්ලේස් එක. පුංචි වැස්සත් එක්ක මේ රෑ කෑම වේල නම් පුදුම රසක් තියෙන උඩුවේ. වැස්සත් පායලා රෑයු සද්දෙත් එක්ක පොඩි චැට් එකක් දාන්න කියාපු තැන. එහා පැත්තේ දියැල ගල හැල්ල සද්දෙත් ඇහෙනවා. මේ බලන්නකො මෙතන වීව් එක අදහා ගන්න පුළුවන්ද කියලා මේ වගේ වීව් එකක්. කියන්න වචන නෑ. ඊට ඇස හින්දා නාන්න යන්න බැරි වුණානේ. මේ අපි ඒ කන්ද උඩහටම යන්නේ නාන ප්ලේස් එකට. උඩ වැලි බෝක්කුව ගාවටම ගිහිල්ලා අපි මේ යන්නේ බම්බරකන්ද දියාල රිසෝස් එකකට. පුදුම සීතලක් තියෙන මේ වතුර බැහැලා ඉන්න අමාරුයි. කොහෙටවත් කලින් අපේ රටේ සුන්දරත්වය බලන්න තමයි අපි දෙන්නගේ යන්නේ. දවල් කෑමට අපි ගත්තේ කහබත්. ආයෙත් අපි සතුටු වීඩියෝ එකකින් හම්බෙමු.